අයිබෝන් පුතේ සුබ දවසක්. අපි අද කතා කරන්න යන්නේ තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි ගැන. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න කියලා ආරාධනා කරනවා. අපි මුලින්ම බලමු තරංගයක විස්තරය කියලා කියන්නේ මොකක්ද කියලා. තරංගයක චලිතයට සහභාගී වන අංශු විසින් මධ්‍ය දියුටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනයට අපි කියනවා තරංගයක විස්තරය කියලා. තරංගයක චලිතයට සහභාගී වන අංශු විසින් මධ්‍ය දියුටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනයට අපි කියනවා තරංගයක විස්තරය කියලා. මේ විදිහට අපිට විස්තරය ගන්න පුළුවන් මධ්‍ය පිහිටක ඉඳන් සිදු කරන උපරිම විස්ථාපන. මේක උඩ පැත්තට ගන්නත් පුළුවන් නැත්නම් මේ විදිහට පහළ පැත්තට ගන්නත් පුළුවන් අපිට විස්තරය. මධ්‍ය පිහිටක ඉඳන් සිදු කරන උපරිම විස්ථාපනයට තමයි අපි කියන්නේ විස්තරය කියලා. ඊළඟට තරංගායාමය කියලා කියන්නේ තරංග චලිතයට සහභාගී වෙන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන් පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර. තරංග චලිතයට සහභාගී වෙන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන්ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර අපි හඳුන්වනවා තරංගායාමය කියලා. මේ විදිහට අපිට තරංගායාමය ගන්න පුළුවන්. එකම චලිත ස්වභාවයේ තියෙන ආසන්නතම අංශු දෙක අපිට ගන්න පුළුවන්. අතර දුර අපිට ගන්න පුළුවන් තරංගායාමයේ එකම චලිත ස්වභාවයේ තියෙන ආසන්නතම අංශු දෙක අතර දුර අපිට ගන්න පුළුවන් තරංගායාමයේ. ඊට පස්සේ ආවර්ත කාලය කියලා කියන්නේ එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය. එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීමට ගත කරන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. සංඛ්‍යාතය කියලා කියන්නේ එක් අංශුවක් විසින් ඒකක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතයේ ආවර්ත කාලයේ පරස්පරයට සමාන වෙනවා. සංඛ්‍යාතයේ මැනීම සඳහා අපි භාවිත කරන ඒකකය තමයි හර්ට්ස් කියන ඒකකය. අපිට සංඛ්‍යාතය සමානයි කියලා ලියන්න පුළුවන් 1ට ආවර්ත කාලය. f සමානයි 1ට t කියන සමීකරණය අපිට ගන්න පුළුවන්. සංඛ්‍යාතය සමානයි 1ට ආවර්ත කාලය. f සමානයි 1ට t කියලා අපිට සමීකරණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තරංගයක වේගය. තත්පර එකකදී තරංගය ගමන් කරන දුරට අපි කියනවා වේගය කියලා. තත්පර එකකදී තරංගය ගමන් කරන දුරට අපි කියනවා වේගය කියලා. අපි දන්න සමීකරණයක් තමයි වේගය සමානයි දුර බෙදීම කාලය කියන. ඒතර අපිට මෙතන තරංග වලදී ගන්න පුළුවන් v සමානයි ලැම්ඩා. ඒ කියන්නේ තරංගායාමයක් විතරක් කාලය t වලින්. මේක අපිට පොඩ්ඩක් වෙනස් කරගෙන ලියන්න පුළුවන් v සමානයි ලැම්ඩා වැඩි කිරීම 1ට t කියලා. අපි 1ට t කියලා කියන්නේ සංඛ්‍යාතය කියලා අපි ඉගෙන ගත්තා. එතකොට v සමානයි ලැම්ඩා වැඩි කිරීම f. මේක අපි ලියනවා v සමානයි f ලැම්ඩා කියන සමීකරණය අපිට ගන්න. v සමානයි f ලැම්ඩා කියන සමීකරණය අපිට හදා ගන්න පුළුවන්. අපි අද කතා කරේ තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි. ඒකට අපි පොඩ්ඩක් මතක් කරගමු ආයෙ පාරක්. තරංගයක විස්තරය කියලා කිව්වේ අපි තරංගයක චලිතයට සහභාගී වෙන අංශු විසින් මධ්‍ය පිහිටුමින් ඉඳන් සිදු කරන උපරිම විස්ථාපනයට අපි කිව්වා තරංගයක විස්තරය කියලා. ඊළඟට අපි කතා කරේ තරංග ආයාමය ගැන. තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන් පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුරට අපි කිව්වේ තරංග ආයාමය කියලා. ඊළඟට අපි කතා කරේ ආවර්ත කාලය. ආවර්ත කාලය කියලා කියන්නේ එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලය. එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගත කරන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. ඊළඟට සංඛ්‍යාතය කියලා කියන්නේ එක් අංශුවක් විසින් ඒකක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාවට අපි කියනවා සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතයේ ආවර්ත කාලයේ පරස්පරයට සමාන වෙනවා. ඒතර සංඛ්‍යාතය සමානයි 1ට t කියලා අපිට ගන්න පුළුවන්. සංඛ්‍යාතයේ මැනීම සඳහා අපි භාවිත කරන ඒකකය තමයි හර්ට්ස් කියන ඒකකය. ඊට පස්සේ වේගය කියලා කියන්නේ තරංගයක වේගය කියලා කියන්නේ තත්පර එකකදී තරංගය ගමන් ගන්නා දුර. තත්පර එකකදී තරංගය ගමන් ගන්නා දුරට අපි කියනවා වේගය කියලා. හරි එතකොට අපි මේ රූප සටහනින් බලුවොත් විස්තරය කියලා කියන්නේ මධ්‍ය පිහිටුම ඉඳන් උපරිම විස්ථාපනයට අපි කියනවා විස්තරය කියලා. ඊට පස්සේ එකම චලිත ස්වභාවයේ තියෙන ආසන්නතම අංශු දෙකක් අතර දුරට අපි කියනවා තරංගායාමය කියලා. සංඛ්‍යාතය කියලා කියන්නේ එක බෙදීම t කියන සමීකරණය ගත්තා. සංඛ්‍යාතය සමානයි එක බෙදීම ආවර්ත කාලය කියන සමීකරණය අපි ගත්තා. ඊට පස්සේ අපි තව සමීකරණයක් ගොඩනගුවා වේගය සමානයි දුර බෙදීම කාලය කියන එක අපි දන්නවා. වේගය සමානයි දුර බෙදීම කාලය. ඒතකොට තරංගයක v වේගය සමාන වෙනවා අපිට ලැම්ඩා තරංග ආයාමය ගන්න පුළුවන්. බෙදීම කාලය
t කියලා ආවර්ත කාලය ගන්න පුළුවන්. v සමානයි ලැම්ඩා බෙදීම t. මේක අපිට ලියා ගන්න පුළුවන් v සමානයි ලැම්ඩා වැඩි කිරීම 1ට t කියලා. අපි 1ට t කියලා එක අපි දන්නවා සංඛ්‍යාත්. එතකොට v සමානයි ලැම්ඩා වැඩි කිරීම f. ඉතින් අපි ගන්නවා v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. තරංගයක වේගය සමානයි සංඛ්‍යාතය වැඩි කිරීම තරංග ආයාමය කියන සමීකරණ. v සමානයි f ලැම්ඩා කියන සමීකරණ. හරි එහෙනම් අපි අදට ඉවර කරමු. channel එකත් subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. අපි ඊළඟ සතියේ හමු වෙමු.